අම්මෝ ඔයාගේ අම්මා හරි වසයි අයියේ. මට නම් බෑ ඔන්න ඔයාලා ගෙදර ඉන්න බැන්දට පස්සේ අපෝ මට නම් කොහොමද ඉන්නත් බැරි වෙයි. එයා පුදුම විදිහට බනින්නේ. පේනවනේ ඔයාටම බයින්න විදිය. අනේ හින්දා අපි බැඳලා අපේ ගෙදර ඉමු නේද? හා නේද? ප්ලීස්. හරි හරියනේ හා. නේ මනේ මගේ චොටි කොල්ලා ඉන්නෝනේ. අපි අපේ ගෙදර ලස්සනට හදමු. දැන්ට තියෙන විදිහ වෙනස් කරලා ලස්සනට හදලා ටයිල් අල්ලලා අපි දෙන ලස්සනට ඒ ගෙදර හදාගමු ඈ. හා නේද? අයියෝ හරි හරියනේ. මං හරි සතුටුයි පුතේ අපි පුතා ගැන. එයා ඔයා වගේ අහිංසක දරුවෙක් තෝරගත්තනේ. ඇත්තටම අපි පුතට ගැලපෙන්නේ ඔයා වගේ අහිංසක කෙනෙක්. තේ බීලා ඉන්නකෝ බොන්න පුතේ. thank you අම්මේ. ඉතින් ඇත්තටම පවුලේ සමගිය රැකගෙන එයාගේ හැම දෙයක්ම කරගෙන ළඟින් ඉන්න දරුවෙකුට තමයි මං ආස කරේ පුතේ. වහින්න වගේ. මම රෙදි ටික අරන් එන්නම්. ඔහොම ඉන්න. අනේ මේ අයියේ හිතන වෙනස් කරගන්න පො ප්ලීස් හරි හරියනේ. බැන්දට පස්සේ නෑ ඉන්න බෑ. මොකදනේ ඔය අම්මා හොඳට ඉන්නේ? අම්මා දැන් මම කතා කරාට ඔයා දන්නවනේ ඉතින් ඔන්න වසයි කියලා. අනේ මෙහෙනම් ඉන්න බෑ. අපේ ගෙදරින් හා නේද? හා නේද? අයියෝ හරි හරියනේ කියවන්න එපා හැම වෙලෙම. අයියෝ කෝ දරුවෝ තාම තේ කවත් බීලා නෑනේ. බොන්න ඉක්මනට නිවෙයි නැත්තම්. කවුද උදේ නම් මේ කෝල් කරන්නේ? අම්මා. ඇයි ඔච්චර කෝල් කරන්නේ? නිකන් අනේ තනියෙන් ඉන්නේ. උදෙත් ගත්තා යමට. උදෙත් අරගෙන ආයෙ ගන්නෙ. මොකද පුතා නැතෝ පාළුද යාට? නෑ නාංගි ඇවිල්ලා. දැන් මාසයක් විතර ගෙදරලු ඉන්නේ. කතා කරන්නත් බැරි වුණානේ. කවුද නංගි? ඔව්. ඒකවද? දැන් මාසයක් විතර කිව්වා. ඇයි මොකද? එයාගේ හස්බන්ඩ් නැද්ද? නෑ ඉතින් නිකන් එන්නේ නැති. අම්මා තනියමනේ ඉන්නේ. මං හිතන්නේ මල්ලි කොහේ හරි ගිහින්. මේ ඒ සෙල්ලම නම් වැඩි හොඳ දෙයක් නෙමෙයි ඈ. අම්මට කතා කරලා කියන්න. ඒ කරදර දාගන්න එපා කියලා. ඕකෙන් වෙන්නේ අර මනුස්සයාට නිදහසේ ගෙදර ඉන්න නැති වෙන එකනේ. එයා කීයක් හරි හම්බ කරගෙන එයා තනියම බෙහෙත් ටික අරගෙන කාලා බීලා ඉන්නවා. ඒකලුත් කන්නේ නෝද කොයිද වගේ නංගි. කදනේ මේ ළමයි ආන්සර් කර නැති ෆෝන් එක. මොනවා කරනවද මන් දන්නේ. අම්මේ මයි යන්න නේද? අම්මයි පුතා යන්නද? කාටද ගත්තේ? නෑ මේ අයියට ගත්තේ. පුතේ හරිනම් පරිස්සමෙන් ඈ. අර දරුවා එනවා නේද? හරිනම් පරිස්සමෙන් මයි පුතා යන්න ගිහින් ආපහු එන්න ඕනේ ඈ. මාත් තනියම ඉතින් ඉන්නේ. හරි බොස්සන්නයි. එහෙනම් මට පරිස්සමෙන් යන්න ඕනේ. මට ගිහින් කෝල් එකක් දෙන්න ඈ. හරි. දේපල ටිකයි අම්මා එකතු කරගත්ත සල්ලි ටිකයි එයාට දුන්නාට පස්සේ ඔටෝගෙන ඉන්න වෙයි ඈ. මට නම් ওই දේපල වෙනුයි සල්ලි වෙනුයි වැඩක් නැහැ. ඒ වුණාට ඉතින් අන්තිමට එයාට සලකන්නේ ඔයානේ. එතකොට ඉතින් මේ ඒව ඔයාට අයිතුනට කමක් නැහැ. මේ මං දැන් ඉඳන්ම කියන්නේ. ඒ වගේ චුට්ටක් කල්පනාවෙන් ඉන්න. නංගි ඔය දැන් සැරින් සැරේ යනවා කියන එකට නම් මං කැමති නෑ. ඒ කියන්නේ මේ මට නම් අල්ලන්නේ නැහැ. මොකක් හරි තියෙනවා. ඒ හින්දා තමයි ඔය දැන් නිතර යන්නේ ඉන්නේ. අනිත් එක මාසයක්ම නතර වෙලා හිටියා කිව්වහම දෙයියනේ. අම්මා කිව්වෙවත් නෑනේ අපිට. අම්මා කිව්වේ නෑ නෙමේ. අපි යට කතා කරේ නෑ. ඒක ඉතින් මගේ වැඩක් නෙමෙයිනේ. ඔයා හොයලා බලන්න එපා. මම නම් කියන්නේ අම්මගේ ඔප්පු ඔයා අරන් තියාගන්න. කියන්න බෑනේ. ඔහොම නතර වෙලා ඉද්දි අම්මගේ හිත උණු වෙන්න මොන හරි දෙයක් කියලා. ඔප්පුව ලියාගත්තොත් පිස්සුද ඔයාට? එහෙම කොහොමද කරන්නේ? අනිත් එක අම්මා එහෙම ලියන්නේ නෑ පිස්සු. හරි ඒක අතල්ලා දාන්නකෝ. දැන් ඔය මිනිස්සයා හම්බ කරන කන්න බොන එකේ දැන් මේ මිනිස්සයා වේදන් කළා යට කන්න බොන්න දෙන්න බෑ. ඒව හරි කරදරනේ මේ මිනිස්සයාට. පාඩුවේ ඉන්න තියෙන මිනිස්සයා ඒගොල්ලෝ ඇවිල්ලා මේ ගෙවල් වල läගගෙන මාස ගණන් ආයි ගන්න. අරගෙන බලන්නකෝ මොකද කියලා. තාම නම් ගෙදර ඉන්නවත් දන්නේ නැහනේ. අරගෙන බලන්නකෝ. මේ ගන්නේ පුතා. හෙලෝ පුතේ. මං උදේ ඉඳන් ඔයාට මේ ගන්නේ. ඔව්. මම වැඩ වගේ කම් හිටියේ. මොකද කරන්නේ? මේ නංගි ගෙදර ගියාද? අනේ ඕ පුතේ කෙල්ල ගියා. ඉඳලානේ ගියේ. මට දැන් පාළුවේ බෑ. ඔව් අනේ. ඔව් පව්. ඔයාලා එනවද අද? එහෙනම් මං දවල්ට කෑම ටිකක් හදන්නද? මං උයන්නම්. හරි පුතේ. ඔබස්සන්නයි එන. ගිහිල්ලාද? ඔව් ගිහින්.
අම්මගේ සල්ලි එහෙම ඉල්ලගත්තත් දන්නේ ඔය ඉන්න ටිකේ. නෑ අම්මා යට සල්ලි දෙන්නේ නෑ එහෙම. ඒක නිසා. නැත්තම් ඒ මනුස්සයාගේ සල්ලි වේදම් කරලා යාට කන්න බොන්න තියලා සල්ලිත් දීලා යවයි. නෑ ඔයා දැන් ගිහිල්ලා අම්මට කියන්න. ඔය කරදර නිකන් පටව ගන්න එපා කියන්න. එයා බැඳලා ගියේ එයාට මිනිහගෙන් කන්න බොන්න පුළුවන් හින්දානේ. බැඳලා ගියට පස්සේ ආයෙ මොනවටද අම්මගෙන් තියාගන්නේ ගෙවල් ගානේ. යකෝ මාසයක් ගෙනල්ලා කන්න බොන්න දෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක්ද? ඊට වඩා ඔහොම ඉඳලා අම්මගෙන් කී හරි ඉල්ලගෙන එයයි. මං කියන්නම හිටියේ අම්මා ඔප්පුව තියලා ලෝන් එකක් ගන්න බැලුවා නේද? මටත් මේ පුළුවන් ලක්ෂ 5ක් විතර අරගෙන දෙන්න. හැබැයි ඉතින් ඔප්පුව මගේ නමට හරවන්න ඕන. මගේ නමට හැරෙව්වොත් නම් ඒක තියලා ලක්ෂ 5ක් විතර සාමාන්‍ය දවස් 2-3 වුණත් පාස් කරලා දෙන්න පුළුවන්. පවුනේ අයියේ. එයා දැන් ඔයා හදන්නේ කොහොම හරි ගේ හදාගන්නේ. අපි එහෙමත් උදව්වක් කරමු. එයාට ඉතින් ගෙවා ගන්න බැරිනොත් මගේ නමට තියෙන එකේ මට හරි පුළුවන් කී හරි දාලා යට උදව්වක් කරන්න. ගේ හදනනේ ඔය හැමදේම කරන්නේ. ඒ හින්දා ඔයා කතා කරන්නකෝ. අපි අද ගිහින් කතා කරමු ඔක. එතකොට එයාටත් හොඳයිනේ. අනිත් එක තමයි ඔයා අනිවාර්යෙන්ම අද ගිහිල්ලා කියන්න ඕනේ ආයෙනම් නංගිව ගෙදරට ගෙන්න ගන්න එපා කියලා. පවුනේ මිනිස්සයා. ලෙඩක් වුණාම මේගොල්ලෝ එන්නේ නැනේ බලන්න. ඔයයි මායි එපා බලන්න. මිනිහට ලේසියට ගෙනත් දානවා ඇති ගෙදරට. ගෙනත් දාලා ඌ යනවා ඇති. අනේ මෙහෙමත් මිනිස්සු. ඔයාද අනිවාර්යෙන්ම කියන්නෝනේ අම්මට ඕක ඈ. හරි නේද? හා. කොහොමද? අනේ ඔයාලාව නේද? බෙහෙත් බිව්වද? ඔව් මම බිව්වා. මට මේ අයියා කිව්වා නංගි ඇවිල්ලා ගියා කියලා. අනේ ඔව් පුතේ ආවා යා. එයා හොඳින් නේද? ඔව් එයා හොඳයි. පවුනේ එහෙත් තිර වෙලා වගේනේ ඇත්තේ. ඔව් අනේ. ඇවිල්ලා අම්මත් එක්ක කාලය ගත කරලා යනවා කියලා. ඔව් ඒක තමයි. ඔව් අනේ. ඒකනේ අප්පා. ඒ වුණාට අම්මේ මම ඔයාලට කියන්නමයි හිටියේ. ඔයා ඕනවට වඩා මෙහෙ ගෙන්න ගන්න එපා. එයාට දැන් ගියක් තියෙනවනේ. එහෙම ඉතින් මාස ගණන් ඇවිත් මෙහෙ ඉන්න ඕනේ නෑනේ. ඒක ඔයාලට කරදරයිනේ. ඔයා හම්බ කරගෙන ඔයා බෙහෙත් ටික අරගෙන පාඩුවේ කාලා බිල ඉන්න එකේ ඒගොල්ලෝම එයාලත් ආවම කොහොමද මෙතෙන්ට? එපා ඒව දාගන්න එපා. දවස් දෙකක් නම් කමන්නේ මාස ගණන් ඉන්න. ඔය පාඩුවේ ඉන්න. ආයෙම ඔය කරදර දාගන්න එපා. විකාර නෑ ඔය අර ළමයා වැටට ගිහින්නේ. ඉතින් තනියම ගෙදර ඉන්න පාළුවේ කියලා තමයි ආවේ. අනිත් එක මං ඔය කරදර දාගන්නේ නෑ ඔලුවට කොහොමත්. ඒ ළමයා ඔය ගෙනත් දාද්දි කෑම බට් එක ගෙනත් දාලා ගියා. මගෙන් නම් කිසිම විදිහ මම නම් කියන්නේ විසඳ ගන්න දෙයක් හිමින් විසඳ ගන්නවා. කොහොමත් මට වෙන කවුරුත් ගැන බලාපොරොත්තුවක් නෑ. මම දන්නවා මට මොකක් හරි වුණොත් උඹලා දෙන්න විතරයි මට බලන්න ඉන්නේ කියලා. ඒ හින්දා මට කාගවත් බලාපොරොත්තුවක් නෑ. ඉතින් ඔය ගෙදර ආවම ඉතින් තියා ගන්නවා. යවන්නේ පවුනේ. එහෙම මුකුත් හිතන්න එපා ඔයාලා. මට එච්චර පිස්සු නෑ ඔය එක්කෙනාගේ වචන වලට රැවටෙන්න. ඉන්න වගේ. රෙදි ටික අරන් එන්නම්කෝ පුතේ. ඇයි මොකද්ද? හරි මං කියන්න. අම්මේ ඔයාට ඕනි කොනේ ඔප්පුව තියලා කීයක් හරි ගන්න මේ ගේ හදා ගන්න. හොඳ ක්‍රමයක් තියෙනවා. අපේ වයිෆ් ගේ නමට ඔප්පුව හැරෙවොත් ඔයාට ලක්ෂ 5ක් විතර ගන්න පුළුවන් දවස් දෙකක් ඇතුළත. ඒක කරදරයක්වත් නෑ ඉතින් ඔයාට. එහෙමද? ඒක බලමුකෝ පුතේ. එහෙම එක පාට කරන්න බෑ නංගින් අහන්නත් එපා ඕවා. ඒව කරත් ඉතින් අපි පිළිවෙලට කරන්න බෑ මොනවා වුණත් එයාටත් ඉතින් මේ වගේ අයිතියක් තියෙනවනේ. කොහොම වුණත් උඹලා දෙන්නට මට කියන්න තියෙන්නේ ඒ ගැන කිසි බයක් වෙන්න එපා. උඹලා දෙන්නට ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා ඒ විදිහටම. හරිනේ? නෑ අම්මා මං කිව්වේ මොනවා වුණත් පවුනේ ආවුණත් නේද? ඔව් කොහොමත් මේ ගේ ලියන්නේ ඕගොල්ලන්ට තමයි. එහෙනම් බය නැතුව ඉන්න.